පවත්වන්න වැඩමවා වදාළ මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි පින්වත් ඔබ හැමදෙනා මෙසිත් සදහම් වර්ෂා 2026 මාර්තු මාසය තුළ සිදු කරන ධර්මදේශනා මාලාවේ 23 වෙනි ධර්මදේශනාව තමයි අද මේ සිදු කරන්නට සූදානම් වන්නේ. පින්වතුනි දායකත්වයේ ගැන සිහිපත් කරද්දී අද මේ ස්ථානයේ නොසිටියාට අද විදේශගතව තමයි මේ දායකත්වයේ දරන අය දැනට ජීවත් වෙන්නේ. ඒ අය මට සිහිපත් කළා අපිට ඉතින් ගෙදරින් එවන්න පිරිසක් සංවිධානය කරන්න විදිහක් නැහැ. මට පුළුවන් විදිහට මේක හාමුදුරනේ කරලා දෙන්න අපේ මේ ඥාතීන්ට පින් පිණිස කියලා. ඉතින් මේ විදේශගතව සිටින ඩී රේණුකා දමයන්ති මහත්මිය විතර කතා බහ කරමින් සාකච්ඡා කරමින් මේ පින්කම හොඳට සිද්ධ කරන්න ඕන. මේ පින්කමේ කිසි අඩුවක් නැතුව සිද්ධ කරන්න ඕන කියලා නිතර සිහිපත් කරා නිතර සාකච්ඡා කළා. ඒ අය විදේශගතව ඉඳගෙන. ඒ වගේම W සුරේනි උපමානිකා මහත්මිය එයා විදේශගතව ඉන්නේ. ඉතින් එතුමියත් මේ පින්කම සාර්ථක කරගන්නට ගොඩාක් පිළිසුණා විදේශගතව සිටලා විශේෂයෙන්ම සිහිපත් කරනකොට මේ සිත් පදනමේ සමාජිකාවක් වශයෙන් ඇය කටයුතු කරනවා. අපේ ගැබිලි මාතා සීල සමාදාන පින්කමේදී විශේෂ දායකත්වයන් අපේ මේ පින්කම් මාලාව හරහා ලබා දෙනවා. ඉතින් එතුමියව අපි විශේෂයෙන්ම සිහි කරනවා. ඉතින් ඒ අය විශාල සහයෝගයක් ලබා දුන්නේ අද දවසේ මේ ධර්ම දේශනාව බාර ගැනීම තුළින්. ඉතින් ඒ වගේම ඒ පවුලේ ගීත්මා ලක්මාලි ඒ සහෝදරිය W ධනුෂ්ක මధుසංක ඒ පවුලේ සහෝදරයා එම්.ඒ. ගායන් තරංග එම්. ඉරිස් චතුරංග තරුදිනී වස්සලා චෙනුක විගුණ චෙතුම් දහම්ස යුමෙත්මි යුහන්සා චෙතුනි විහන්සා කියන මහත්මාත්මීන්ට දුවා දරුවන්ට ආශිර්වාද වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. යුමෙත්මා දේනිය පසුගිය වර්ෂය තුල අපේ දහම් පාසලේ අධ්‍යාපන ලැබු බොහොම කීකරු බොහොම හොඳ වාසනාවන්ත දේනියක්. මේ දේනිය නැවතේ ගම්පලාතට පදිංචියට යන්න ඕන නිසා අද ඒ අපේ දහම් පාසලෙන් තවත් දහම් පාසලකට ඉන්නවා. ඒ වගේ මේ වෙලෙට කුවේත් දේශීය සේවය කරන සුරේනි උපමාලිකා දිනේට පවතින යුදමේ වාතාවරණයේ ආරක්ෂාව සැලසේවායි මේ පින්කම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මොකද අද කුවේත් දේශයේ ඒ රටවල අද යුද ගිනි ඇවිදිනවා. ඉතින් ඒ අයට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සතුරු විපත් වලින් ඒ රටේ පවතින යුද තත්ත්වයන් වලින් ආරක්ෂා වේවා, පෙරුවන්ගේ සරණ දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන රේණුකා දමයන්ති මහත්මියගේ දායබර ස්වාමීන් W සුදත් අනුරසිරි මහත්මයා සිහිපත් කරගෙන වර්ෂයක් පිරීම අරමුණු කරගෙන තමයි මේ පින්කම විශේෂයෙන්ම සංවිධානය කරන්නේ. ඒ නිසා W සුදත් අනුරසිරි මහත්මයාට ඇතුළු J.A. ජුලිහාමි, D.A. හිරුබට් ගුණසේකර, J.A. සෝමලතා, M.A. ලයනල් හරිස්චන්ද්‍ර, W. ප්‍රේමසිරි, W. චන්ද්‍රසිරි, සිරිසේන වැලිකල, P.H. කුසුමාවති කියන අය ඇතුළු පරම්පරාගත සංසාරගත ඥාති වර්ගයා තව පින් බලාපොරොත්තු සිටිනම් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි
මේ පින්කමට මේගොල්ලෝ දායකත්වයේ දක්වන්නේ. එවනම් ඒ සියලුම දෙනාට ආශිර්වාදයක්ම වේවා, පින් සිද්ධ වේවා, පරලෝ ජීවිත වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වෙන ඉන්දවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේට, අපේ ලොකු හාමුදුරන් වහන්සේට මේ පින්කමේ ආශිර්වාදයේ ධර්මදේශකයන් වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වය ගැන සිහිපත් කරද්දී අද ධර්මදේශනාවට වඩම්වා ගනු ලබන්නේ අපේ උඩුබද්දාව ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ කලක් උන්වහන්සේ වැඩ සිටිය නැවත උන්වහන්සේගේ අධ්‍යාපන ක්‍රමසා ටිකක් පිටව සිටියා. දැන් නැවත අපේ අවසරයි කලුගල්පිටියේ සුජාත අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ ආශ්‍රයේ උන්වහන්සේවත් බලා හදාගෙන පන්සලත් බලාගෙන දායකත්වයන්ගේ සිත් දිනාගෙන අපේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ පණ්ඩිත හාමුදුරුවෝ දැන් වැඩ ඉන්නවා ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ. ඒ උන්වහන්සේ බොහොම ධර්ම කතිකයන් වහන්සේ කෙනෙක්. කාගේ කතා බහට දැන් ලක් වෙනවා ටික ටික. ඒ වගේම ලස්සන බෝධි පූජා පවත්වමින් විහාරස්ථානයක් අපේ සුජාත හාමුදුරුවෝ නිර්මාණය කරපු විදිහ ආරක්ෂා කරගෙන උන්වහන්සේ දැන් ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ වැඩවසනවා. තීතරුණු ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳීම හරි වාසනාවන්තයි. උන්වහන්සේලාගේ සිතුම් පැතුම් හරිම හොඳයි. ඒ වගේම නිර්මාණශීලී, ඒ වගේම උන්වහන්සේලා බොහොම දැන් අවංක අවංකව ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ජීවිතේටම සරිලන්නට අපේ හාමුදුරුවෝ බොහොම ගුණගරුකයි, නිහතමානී. අනුන්ගේ සතුට දැකලා හරියට සතුට වෙන කෙනෙක්, බොහොම කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක් බව විශේෂයෙන් සිහි කරනවා. ඉතින් මේ ධාමයේ ධම්සභා මණ්ඩලයේ ඉඳගෙන මුසාවන් කියන්න ඕනේ නැහැ. ඉතින් අපි ආශ්‍රය කරන හින්දා තමයි අපි ඒක සිහිපත් කරන්නේ. ඉතින් අපේ විහාරස්ථානයේ වැඩමවා ගන්නට අවස්ථාවේ තිබුණා. ඒ අවස්ථාව සම්පූර්ණ වෙනවා. ඉතින් අද වැඩමවා වදාළේ ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මාගොල චන්දරතන අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. ඒ නිසා ඉදිරි අපේ අනාගතය ඉස්සරහට එකතු වෙලා වැඩ කරන්න ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා අපි සමග ඉදිරියේදී මේ ශාසන කටයුතු තව තවත් දියුණු කරන්න ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ ධම්සභා මණ්ඩපයට අපි වඩමවා ගත්තා. හැමදාමත් කියන්නේ මේ ධම්සභා මණ්ඩපේ වණක් කිව්වොත් වරදින්නේ නැහැ. ඒක ඒකාන්තයි. ඉතින් මේ බව සිහිපත් කරගෙන අපි දැහත් වට්ටියේදී ආරාධනා කරන්නට සූදානම් වන්නේ හැමෝම සතුටටපත් වෙන්න කාල පාටත් පහත් අතර කාලයක් සීමාව තුළ සප විපාක ලබන්නා වූ ඒ මහා පින්කම තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් එදිනේ විසින් ආරාධනා කරන්නට යෙදුනා මේ කෝටි ලක්ෂයක් සක්වල ජීවත් වෙන මිනිස්සු අතරින් අපි මේ සක්වල ජීවත් වෙන ලංකා වාසීන් බොහොම වාසනාවන්තයි මේ සත්‍යර්මයේ අසනට අපිට ලැබීම පිළිබඳව. ඉතින් අද විශේෂයෙන්ම සිහිපත් කිරීමක් තියෙනවා. ඊයේ දිනේ උපන්දින සිහිපත් කළ නාලිකා රණසිංහ මහත්මිය ආලෝක පූජා සඳහා මුදල් පරිත්‍යාගයක් කර තිබෙනවා. මේ පරිවර්තනයේ දුණු යූපී අමරසිංහ මහත්මයාට සංසාරගත පරම්පරාගත සියලු ඥාතීන්ට අමාමා නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මේ පින් බලයෙන් නාලිකා රණසිංහ මහත්මිය නිදුක් නිරෝගී චිරජීවනයේ අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ පී පොන්සේකා මහත්මයා විසින් ආලෝක පූජා සඳහා 5000 මුදල් පරිත්‍යාග කර තිබෙනවා. ඒ පින් බලයෙන් පොන්සේකා මහත්මයා රොසලින් මහත්මිය සහ දුවදරුවන් මුරුබුරු දිරිමියන් දුරු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවායි පතන අතර මේ පරිවර්තනයේ දුරු චමින්ද පොන්සේකා මහත්මයාට අමාමා නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සුගත නිශාන්ත මහත්මයා විසින් මේ පරිවර්තනයේ දුරු W සිරිවර්ධන මහත්මයාට පින් පිළිස මුදල් පරිත්‍යාගයක් කර තිබෙනවා. මේ පින් බලයෙන් එතුමාට අමාමා නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී චිරජීවන දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද දිනේ ආලෝක පූජා සඳහා ශාමලී මහත්මිය සහ පංචාලි දිනේ විසින් රුපියල් 5000 මුදල් පරිත්‍යාග කර තිබෙනවා. අද දින උපන්දින සිහිපත් කරන डी අජිත් අමරසිරි මහත්මයා අපේ මේ සිල්පදමේ ප්‍රධාන ලේකම්තුමා
මහත්මාගේ උපන්දිනයේ ආශිර්වාද පතා මේ මුදල් බිරිඳ ශාමලී මහත්මිය පූජා කර දෙනවා. ඒ පින් බලයෙන් අදිත් අමරසිරි මහත්මයාට නිරෝගී නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා ප්‍රාර්ථනා කරනවා. තුමාගේ නමින් මේ පරිලෝකයේ සංසාරගත පරම්පරාවේ සියලු ඥාතීන්ට අමා මහ නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරන සුඛීවත් සිටින මෑණියන්ටද නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනිත් අයියට ආශිර්වාද පතා සරපොලිස් එකක් තමයි කරලා දෙන්නේ. ඉතින් අද අනිත් අයට සුබ උපන්දිනයක් වේවා ප්‍රාර්ථනා කරන අපේ ලේකම් මහත්මයාට සාදු කියන්න. දැන් අවස්ථාව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සිදු කර දෙන නිසා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී. සද්ධාවන්ත කණුපිච්චිය අපේ සුමන කුසුමාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී පඬිත ඒ වගේම මෙත්සිට පදනමේ ප්‍රධාන නිර්මාතෘවර අති ගෞරවාස්පද අපේ නම කියන්නට අවසරයි. හැවෙන ඉන්ද වංශාභිදාන ගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අවසර පතමින් අද මේ දායකත්ව ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙන ඒ වගේම කාරුණික පින්වතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණිච්ච ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වතුනි අද වටිනා කියන දවසක තමයි ඔය ඇත්තන් මේ විහාරස්ථානයට සම්බන්ධ වුණේ. දැන් බලන්න අද මේ විහාරස්ථානය පුදුමාකාර ආලෝකයකින් බබලනවා. මේ ආලෝකය තමයි ඕගලන්ගේ ගමට තියෙන ලොකුම සම්පත. මේ ආලෝකය ලැබෙන්න මේ ගමට පුරෝගාමී වශයෙන් කටයුතු කරේ අපේ ගෞරවනීය ඉන්දවංශ අපේ පඬිත හාමුදුරන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට දසදහස් වාරයක් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ වගේ වටිනා කියන විහාරස්ථාන බබලවමින් මේ කරන පින්කම් වල විශාල ආනිසංස සත්‍ය මහන්සියට ලැබේවා කියලා අපි ඉස්සෙල්ලාම මහන්සියට පුණ්‍යානුමෝදනා පවත්වමු.
ඒ වගේම පින්වතුනි අපි ධර්ම දේශනාවට අවතීර්ණ වෙමු. අපිට දැන් ධර්ම දේශනා අනන්ත ප්‍රමාණ අහන්න ලැබෙනවා. දැන් ලංකාවේ තරම් බණ අහන අය මේ ලෝකෙ කොහෙවත් නැහැ. දැන් බෞද්ධ රටවල් තියෙනවා මේ ආසියාතික රටවල් වල වැඩි හරියක්ම බෞද්ධ රටවල්. දැන් බුරුම රටේ ගත්තොත් හාමුදුරන් වහන්සේලා එක පන්සලක කොච්චරක් විතර ඉන්නවද? ඕගොල්ලෝ හිතන්නේ විදියට. දැන් අපි බුරුමේ ගිහිල්ලා නැහැ ඒ වුණාට අහලා තියෙනවා පන්සලක් අක්කර 5ක් විතර තියෙනවා නම් හාමුදුරුවෝ 10000ක් ඉන්නවා පන්සලේ. දැන් ලංකාවේ ඒකේ අනිත් පැත්ත තියෙනවා. එක පන්සලකට හාමුදුරුවෝ දෙනමකට ඉන්න බෑ. දැන් බුරුම රටේ හාමුදුරුවෝ 10000ක් පන්සලේ ඉන්නවා. නේද? නෝ ගැටලුවක් නෑ. මොකද ඒවා බෞද්ධ රටවල්. හැබැයි පිළිවෙලකට දැන් මේගොල්ලන්ගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කරගෙන යන විදියට වැඩ පිළිවෙල ඒ රටේම ඒ විදියට පවතිනවා. ඒ වගේ රටවල් වල බෞද්ධ ආගම තියෙනවා පිළිවෙලක් තියෙනවා. හැබැයි ලංකාවේ ඒක අනිත් පැත්ත තියෙන්නේ සම්පූර්ණ. නේද? ලංකාවේ වෙලා තියෙන්නේ පිළිවෙලට තියෙන පන්සල් තියෙනවා අපිළිවෙලට තියෙන තැනු තියෙනවා. හැබැයි ඔක්කොම පන්සල්. නේ. ඒ වගේම පිළිවෙලට බණ අහන පිරිසක් ඉන්නවා. බණ දාලා කඩේ යන අය ඉන්නවා නේද? අයියෙන් ගමට දාලා බණ දොර වහලා බලනකොට කඩේ යනවා. PHI මහත්තයලා ගිහලා දොරට ගහනකොට කවුරුත් නැහැ. මල්ලක් පුස්සගෙන එනවා කඩේ ගිහිල්ලා. බණ අහලා තියෙන කවුද? ගෙදර ඉන්න කවුරු බණ අහලා නැහැ දොර වහලා ඉතින් කාටද දන්නේ බණ. ඒ වගේ බණහන් රටක තමයි අපි ජීවත් වෙන්නේ නේද? ඉතින් මම කියාගෙන ආවේ මෙච්චර හොඳට බණහන්. දැන් බලන්න බෞද්ධ නාලිකා කොච්චර තියෙනවද ලංකාවේ නේද? විවිධ නාලිකා තියෙනවා නේ. උදේ පාන්දර 3ට දැම්මොත් පහුවෙන්ද පාන්දර 3 වෙනකම් බණ යනවා, බෝධි පූජා යනවා, කවි යනවා, ගාථා කියනවා. ඉතින් මෙච්චර හොඳට තියෙන රටවල් වල බලන්න කරන අකටයුතුකම් නේ. දෙයියේ පෙරේද දැක්කම ලිදක් ඇතුළට ගෑනු කෙනෙක් ආවා. නේ. මාළේ කඩලා අරගෙන ගෑනු කෙනාව ලිද ඇතුළට දාලා. එයාගේ වෙලාව හොඳින්ද බේරුණා. හැබැයි ඊට කලින් දවස් 15කට කලින් කාන්තාවකුත් ඒකේ දාලා එයා මැරිලා. එයාගේ ජීවිතේ නැති වුණා. ඉතින් මේ වගේ ගොඩාක් ඔය අහන්න දකින්න ලැබෙන ඔය කතන්දර කිහිපයක්. දැන් විකත් කතාවක් මට මතකයි පහුගිය දවස්වල මේ තාත්තා හොඳට රටගොන්න බිහිගෙන ගෙදර එනවා. ගෙදර ආවම දරුවන්ට හරියට කේන්තියනවා. ඒ සමහරක් අය ඔය මත්පැන් පාවිච්චි කරාම විවිධ විදියට තමයි හැසිරෙන්නේ. නේද? දැන් ඔය තියෙනනේ විවිධ ක්‍රම නේද? ඒ නිසා මේ තාත්තත් හොඳට කරටි කැරෙන කම්ම මත්පැන් පානය කරලා ගෙදර ඉන්න දරුවන්ට වදි. ඒ ළමයින්ට පාඩම් කරන්නත් නෑ නේද? ඉතින් බණ අහන කෙනෙක්ට බණක් අහගන්නත් නෑ. ඒ අරයාගේ ධර්ම දේශනා ටික අහන්න වෙලා තියෙන්නේ. ඒක වදයක් නේ ඇත්තටම. ඊළඟට මොකද කරන්නේ? ඔන්න ටික දවසකට පස්සේ මේ පුතා ගිහිල්ලා පොලිසිය ඇන්ට්‍රියක් දානවා තාත්තා නැහැ. බලන්නකො මහත්තයා තාත්තා නැහැ. දැන් මේ තාත්තා නැති වෙලා මාස එකමාරක්ම තාත්තව හොයනවා. පුතා ඇන්ට්‍රිය දාලා තියෙන්නේ මොකද්ද? උදේ වැඩකට යනවා කියලා ගියා. හවසට තාත්තා ගෙදර ආවේ නැහැ. ඊළඟට මේ දැන් පොලිසිය හොයනවා. පොලිසිය ඇත්තටම ලංකාවේ ඉන්න පොලිස් නිලධාරීන් බොහොම දක්ෂයි. ඉතින් ගෙදර ගිහිල්ලා නිරීක්ෂණය පරීක්ෂණය කරනකොට
පුදුම හද කම්පා කරන කතාවක් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. වැඩි ඈතක නෑ මං හිතන්නේ. ඔය කුලියා පිටියේ පැත්තෙන් පොඩ්ඩක් පන්නලද මම මතක නෑ. ඉතින් කොහොම හරි මේ මොකද දන්නවද කියලා ඉතින් තාත්තා දීලා එන හින්දා පුතා ගහලා මැරුවා. මරලා දැන් තාත්තා කොහෙද වල්න්නේ? ඒ ගෙදරම එහා පැත්තේ ජනේල එහා පැත්තේ වලක් හකලා වල දාලා තාත්තා. වල දාලා මොකද කරන්නේ? බෝංචි ඇට ටිකක් අරගෙන අර පාස්පෝර්ටින් දෙන්නා. බෝංචි නැතිලා. නේද? ඒතකොට මැස්සක් ගාලා හොඳට බෝංචි හිටිලා. මිනිස්සු සැකේ කරනවාද? මිනිහක් වලලලා ඒක උඩින් බෝංචි මැස්සක් හදලා බෝංචියට දැම්මා කාටවත් හොයාගන්න බෑ. ඉතින් බලන්න ඒක තමයි මේ අද මේ පවතින බෞද්ධ රටේ තුල වෙන අකටයුතුකම්. එතකොට අපි දැන් තාත්තව මැරුවා කියන තාත්තා කොච්චර කෑ ගැහුවත් තාත්තා කරදර කළත් දෙමව්පියන්ට අත තියෙන එක බෞද්ධ ආගමේ උචිත ක්‍රියාවක් නෙවෙයි. ඒකට බෞද්ධයන්ට ඒක කැප නැහැ. එහෙම නොකල යුතු මේ පාප කර්ම භයානක පාප කර්ම පහක් පිළිබඳව බණ පොතේ අපිට සඳහන් කරලා තියෙනවා. නේද? එතකොට අම්මා මරන්න හොඳ නැහැ. නේද? තාත්තා මරන්න හොඳ නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේලා මරන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනවන්න හොඳ නැහැ. සංඝයා වහන්සේලා වේද කරන්නත් හොඳ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනවන්න බුදුහාමුදුරු වැඩ ඉන්නවද? නැහැ. රහතන් වහන්සේලා මරන්න රහතන් වහන්සේලා වැඩ ඉන්නවද ලංකාවේ? ඉන්න වෙද්දි හොයාගන්න බැහැ නෑ කියමුකෝ. හැබැයි බරපතල අකුසල් 3ක් ඉතුරු වෙලා තියෙනවා. මොනවාද? අම්මා මරන්නත් පුළුවන්, තාත්තව මරන්නත් පුළුවන්, සංඝයා වහන්සේලා වේද කරන්නත් පුළුවන්. අද කාලේ ලේසියෙන්ම කරගන්න ওই පවකම් තුනේ මොකක්ද? දැන් අම්මා තාත්තා මරන්නේ නැහැ. හැබැයි සංඝයා වහන්සේලා වේද කරන එක පොඩ්ඩක් අද කාලේ සමාජයේ සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ පන්සල් වල ඇසුරු විසුරු කරනකොට ඒක ඇතිගුණ අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා හරි පරිස්සම් වෙන්න. මොකද දැන් ඔය කටින පින්කම් කාලේ අපිට කියනවානේ. කටින පින්කම් 100ක් හිස තබාගෙන ගිහිල්ලා පූජා කළා. සංසාරේ පුරාවට අම්මා මරලා තියෙනවා නම් ඒ කුසලයේ Tamanට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ වගේම කටින පින්කම් 100ක් කරත් තාත්තා මරලා තියෙනවා නම් සංසාරේ පුරාවට ඒ පින්කම් වල විපාක දීම ලැබෙනවද ඒ ආත්මවල? නැහැ. මොකද අර විපාක පරිසම් දීලා තමයි මේ පුණ්‍ය විපාක Tamanට ලැබෙන්නේ. කටින පින්කම් 100ක් කළත් වැඩක් නැහැ. රහතන් වහන්සේලා මරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දේශවල තියෙනවා නම් සංඝයාලා වේද කළා තියෙනවා. මේ ඒ නිසා බරපතල කුසල් සිදු කරන්න තියා හිතන්නවත් එපා. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. කයෙන් වැරද්දක් සිද්ධ වෙනවත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද? චේතනාව මතමයි. දැන් සිතුවිල්ලක් ආවොත්නේ හැම දෙයකටම නේද? අකුසල ක්‍රියාවක් සිද්ධ කරන්න හිතෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ බල්ලෙක්ට ගහන්න චේතනාවක් එනවා. ගලක් අතට ගන්න පොළවේ අරගෙන බල්ලට ගහන්න සිතුවිල්ල හදවතට ආවොත් තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ක්‍රියාව සිද්ධ වෙනවත් එක්කම පාපය මේක පවක් නේද? මේකෙන් හානියක් වෙනවද කියන දේ අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමයි මේ පින්කම් අපි ලෑස්ති කරන්නේ. දැන් ගොඩාක් අය මැරෙන්න බයයි. අද කාලේ හරි බයයි මැරෙන්න. මේ දැන් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ ඉපදෙනකොටම මොකද්ද? මරණය අරගෙන ආවා. නේද? එතකොට මරණානුස්සතිය වඩන්න කියලා තමයි අපිට නිතරම කියලා තියෙන්නේ. ඉතින් එහෙම කිය පන්සලට
අපි ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඉන්නකොට මැරෙන්න මොකක් හරි පපුවේ අමාරුවක් හරි ඇදිලා ආදිත්‍ය පණ යන්න බය වුණා මොකද මේ කරන පින්කම් වලින් වැඩක් වෙන්නේ බය වෙලා ඉන්නේ මැරෙයි කියලා බය නේද දැන් මේ මම සමහරක් වෙලාවට දකින්නවා බොහෝ අවස්ථාවල නේද කතා කරන්න බෑ කටට කටු ගහලා නහයට ගහලා නේද කට වහලා තියෙන්නේ ඒ වෙලාවේ දරුවෝ ටික මොකද කරන්නේ කට පිළිකරක් කරගෙන පන්සලේ හාමුදුරුවෝකට එකතු කරගෙන ගිහිල්ලා අම්මාති පූජා කරවන්න හදනවා හරිද වැරදිද ඇයි වැරදි වෙන්නේ හේතුව දැන් පණ යනකොට නිදහසේකට යන්න ඉඩ දෙන්න නේද එතකොට ඒ වෙලාවේ අර පණ දැනින්න එක්කලාට කරදර කරොත් එයාට පිනද මතක් වෙන්නේ තරහද තරහක් ඇති ඒ තරහක් ඇති වෙනවා නම් අම්මා ජීවත් වෙලා ඉන්නකොට අපිට පුළුවන් කරන්න දැන් ලෙඩ ඇඳේ හොඳ සිහියෙන් ඉන්නකොට හාමුදුරුවෝ කියනලා නේද අම්මා තින් වත්තෙන්දක් හරි පූජා කරන්න පුළුවන් අනේ ඒක සිහියෙන් කරන්න අවශ්‍යයෙන් ඉන්න වෙලාවට නිතරම කන ළඟට කරලා පින්කම් මතක් කරලා දෙන්න. දැන් ඔය අපි අහලා තියෙනවානේ දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑයේ නිර්මාණය කළා. ඕකේ නිර්මාණය කරලා ඔය හතරස් කොටුව ගාවට වෙනකම් විතරුනේ වැඩ ඉවර කරගන්න පුළුවන් වුණා කියන්නේ. එතනින් පස්සේ තමන්ගේ එකම සහෝදරයා කවුද? සද්ධාතිස්ස කුමාරයා. සද්ධාතිස්ස කුමාරයා දැනගත්තා දැන් දුර්ගමුණු මහරජතුමා මරණාසන්න වෙලා. ඉතින් මේ වෙලාවේ දැන් මේ චෛත්‍ය වැඩ නිම කරලා තිබෙනවා දැක්කේ නැතුව එහෙමම පණ ගියොත් එතන මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වෙනවා. සුදු රෙදි වලින් වට කරලා මේ චෛත්‍ය වැඩ අවසන් කළා කියලා ඒ දැක්මක් පෙන්වුවා ප්‍රදර්ශනය. දැන් සැතපෙන්න ඇඳක් තියෙනවා. චෛත්‍ය පැත්ත බලාගෙන සාදු කියාගෙන ඉන්නවා. තුසිත දිව්‍ය ලෝකයෙන් දැන් ප්‍රිය පෙරහැරකුත් ඇවිල්ලා මෙතුමාව මරණයෙන් පස්සේ එතුමාව රැගෙන යන්න දිව්‍ය ලෝකෙ. ඉතින් මෙහෙම වැඩසටහන තියෙනකොට ඔය සද්ධාතිස්ස කුමාරයාට සද්ධාතිස්ස උනේ ඇයි? පුදුම ශ්‍රද්ධා සම්පන්න රජෙක්. දැන් රජවරු කරන්නේ මොකද්ද? අරේපදු අරගෙන තමයි රටේ මිනිස්සුන්ගෙන් තමයි පින්කම් කරන්නේ. එහෙම පින්කම් කළාම පින්කම් වල භාගයයි රජතුමාට ලැබෙන්නේ. කොටසයි 150. 100%ම ලැබෙන්න නම් ශ්‍රද්ධා සම්පන්න විය යුතු රජෙක්. ධාර්මික විය යුතුයි. මේ රජතුමාවම කල්පනා කළ දවසක් තමන්ගේ ටික කාලයක් ගිහිල්ලා මේ ගොවියෙක්ගේ ඇඳුම ඇඳගෙන විස්මාරු කරනවා. විස්මාරු කරගෙන කුඹුරක් කෙටුවලු. කුඹුරක් කොටලා ටික කාලයක් ගියාට පස්සේ අස්වැන්න නෙලලා ඒකෙන් ලැබපු ධාන්‍යමය දේන් තමයි මහා සංඝරත්නයට දානේ පූජා කරන්නේ. දැන් පස්සේ තමයි ඔය ශ්‍රද්ධා සම්පන්න කුමාරයා සද්ධාතිස්ස බවට පත් වුණා කියන්නේ. ඒ බොහොම බුද්ධිමත් රජෙක්. දැන් ආයියා මරණාසන්න වෙන්න දුර්ගමුණු රජතුමා ඔය දුර්ගම රජතුමා වෙනුවෙන් මේ පින් පොතක් කියන එක මේ ලියලා තියෙන එක. දැන් අද අපි ආච්චියන් වලට කියන්නේ නිකම්ම මැරෙන්න එපා මරණාසන්න වෙන්න කලින් පින් පොතක් සදා ගන්න. තරුණ අයටත් පුළුවන් නේද? දවසේ කරන පින්කම් පොතේ ලියන්න. රාදේගේ අනිත් පැත්තේ ඩයරියක් හොයා ගන්නවා නේද? ඩයරිය බලන්නකො මැරිච්ච අයගේ ඩයරිය අරගෙන ලියලා තියෙන නේද? බයිලා කිසි දෙයකට වැඩක් තියෙනවද? කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වුණාට පින්පොත කියන එක ප්‍රයෝජනයි. ඇයි? වෙන කෙනෙක් දැක්කත් ඒ දකින්න කෙනා ඒ පින්කම කරලා අනුමෝදන් වෙනවා. එයාටත් ඒ පින්කම කරන්න හිතෙනවා. මේ දුර්ගම රත්නමාට පින්පොතක් තිබුණා. මේ පින්පොත කියෙව්වා. කන ළඟට. අර අටපිරිකර පූජා කර කර එහෙට මෙහෙට දිව්වේ නෑ. කන ගාවට
ඉඳගෙන එතන ඇහෙන්න පින්පොත කියවනවා හාමුදුරන් වහන්සේලා පිළිත් කියන එහෙමයි වෙන්න ඕනේ. ඔය මරණාසන්න මොහොතේදී. ඒ පින්පොතේ සඳහන් වුණා කියනවා එක වෙලාවක රජතුමා හැමදාම රාතන් වහන්සේලාට දානෙ දුන්නා. හැබැයි එක දවසක් එතුමාට මිරිස් මේ දාලා හදපු ලුණු මිරිසක් වෑංජනයක් මේ පිළිගන්නවට බැරි වෙලා තියෙන මහා සංඝරත්නය. ඉතින් ඒකට සමාව වශයෙන් තමයි මිරිස වැටිය චෛත්‍ය හදලා මහා සංඝරත්නයට පූජා කළා කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ කරපු පින්කම් පොතක ලියුවා. ඒ පින්කම් ටික දැන් ওই මරණාසන්න මොහොතේදී අමතක වෙනවා. ඉතින් දරුවන්ට කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි මරණාසන්න මොහොතේදී පින්පොත අම්මට තාත්තට මතක් කරලා කියන්නේ කරපු පින්කම්. හැබැයි දරුවෝ දන්නේ නැහැ අම්මා තාත්තා කරපු පින්කම්. සමහරක් අම්මලා තාත්තලා හොරෙන් ගිහිලා පින්කම් කරනවා. දරුවෝ දන්නේ නැහැ. නේද? තීන කනකර ආභරණ දීලා පින්කම් කරනවා දරුවෝ දන්නේ නැහැ. ඉතින් අර පොතේ ලියලා තිබ්බොත් දරුවෝ දන්නවා. නේද? නැත්නම් ලීලිලා හොයනවනේ පිටකම් හොයනවා අල්මාරිය ඇදලා මේ දියතුරුත් නැති කරලා ඉත සම්බලට වයින්නවා. ඇයි? මේ තිබ්බ කරාම දෙක නෑ මානේ නෑ. ඇත්තටම ඒක නෑ. නැති උනේ ඇයි? මේ අම්මා පන්සලකට දීලා ඒක. නේද? පොත් බලන්න උනට සමහරක් වෙලාවට චෛත්‍ය වලට නේද පොත් වලට වදානවලුනේ. ඉතින් ඒගොල්ලෝ දන්නේ නෑ. අර ලියලා තිබ්බොත් හැම පැත්තෙම බේරෙනවා. නේද? ඉතින් ලියන්න පොතක. කරන පින්කම දැන් දවසේ හැමදාම පින්කමක් කරගන්න පුළුවන්. නේද? ඕගොල්ලෝ බෞද්ධය හැටියට දවසට හොඳ පින්කම් කරගන්න පුළුවන්. මොනවාද පින්කම්? ආම්දුරුණන් කිය අපිට කොහෙන්ද සල්ලි දානමාන දෙන්නේ? අපිට පන්සල් යන්න වෙලාවක් නැහැ. අපිට බෝධි පූජා තියන්න වෙලාවක් නැහැ. සල්ලි යන්න නැතුව කරන්න පුළුවන් පින්කම්. නේද? සල්ලි වේදමක් නොකර කරන්න පුළුවන් පින්කම් තියෙනවා. දැන් උදේට බුද්ධ පූජාව දානේ සකස් කරලා පළවෙනි කොටස මහත්යටත් කලින් බුදුහාමුදුරන්ට පූජා කරතේ. නේද? එතකොට මේ උදේ පූජා කරන එක නේද? හවස අයින් කරන්නත් එපා. නේද? නැත්නම් ඒකේ අකුසලයක් තියෙනවානේ. ඒ උදේට ගාථා කියලා වැඳලා පළවෙනි ආහාර කොටස බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඉතින් ඒකත් ඔන්න දවසේ කරන්න පුළුවන් පින්කම. ලියනවා පින්කම. අද උදෑසන බුද්ධ පූජාව තිබ්බා. සාදු සාදු ඒ පින් අපිට අනුමෝදන් වුණා. ඉතින් තව කරන්න පුළුවන් ඒක වේදනාවක් නෑ. එතකොට තව පුළුවන් සතුට කැම ටිකක් දෙන්න. දැන් හිතන්නකො සමහරක් අයගේ ගෙවල් වල මේ ගහලා තියෙන අකුරුල්ලන්ට කැම දෙන්න. නේද? ලේන්නුන්ට එහෙම කැම දෙන්න. ඒකට ලේන්නු වෙනවා ගිරව් මයින්ෝ මේ සත්තු ඇවිල්ලා කැම කනවා. දැන් ඕගොල්ලෝ කැම ටික ඔබට දානකොට ලේන්නු එහෙම ඇවිල්ලා කනවා. ගෙදර හදනවා පූසා. හොඳට උරතලේට පපඩම් කාලා බිස්කට් කාලා හුරු වෙච්ච පූසා මාන බල ඉඳලා ලේනව ගිහින් කනවා. එතකොට අර සත්තුන්ට දැන් ආහාර වල පින තියෙනවද? නෑ. ඒකේ පිනේ තමන්ට ආනිසංසයක් නෑයි. තමන් දැම්මට ඒකෙන් අර හානියක් සිද්ධ වෙනවා. කෑම ටික දාලා විනාඩි 5ක් ඉඳගෙන බලන් ඉන්න. සතා කනවා. සතාට ආරක්ෂාව සලසනවා. දැන් මොනම කතාවක් තියෙනවා. රසවාහිනී කියන ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ ලංකාදීප කතා කියලා තියෙනවා. ජම්බුදීප කතා කියලා කොටස් දෙකක් තියෙනවා. එකම පොතේ කොටස් දෙකක්. මේ පොතේ මේ සඳහන් වෙච්ච මේ හොඳ කතාවක් තියෙනවා. ඒ කතාව කියනකොට මට මතක් වුණේ. මේ එක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට හිටියා දේව කියලා පුරෝහිතෙක්. ලංකාවේ හිටපු රජ කෙනෙක් එයාට හිටියා නෑ ඉන්දියාවේ හිටපු රජ කෙනෙක් එයාට හිටියා දේව කියලා පුරෝහිතෙක්. දැන් මේ දේව කියන පුරෝහිතයාට රජතුමා මොකක් හරි වැඩක් බාර දුන්නා.
ඒ වැඩේ බාර දුන්නාට පස්සේ මේ වැඩේට යන පාර කැලයක් මැද්දෙන් තමයි යන්නේ. දැන් මේ දේව කියන පුරෝහිතයා රාජබටයෝ ටිකක් අරගෙන මේ කැලෑව මැද්දේ තියෙන පාර දිගට දැන් යනවා. කොහොම යනකොට මේගොල්ලන්ගේ ආහාර එහෙම සම්පාදනය කරගෙන තමයි යන්නේ. කොහොම යන අවස්ථාවක දැන් බඩගින්නක් ආවා. ඉතින් හොඳ ගහක් දැකලා ගහ ගාව ඉඳගෙන බත් එක දිගාරිනකොටම නකුර වනාගෙන බාලේ නකුර වනාගෙන කැලේ කොහෙන් ආවද දන්නේ. ඉතින් මේ දේව කියන පුරෝහිතයා මොකද කරේ? භාගයක් හොඳට කාලා අනිත් භාගෙ හොඳට ඇනුවා. අනලා මේ කෙහෙල් කොළේ පිටින්ම බිම තියලා බල්ලට දුන්නා කාපු. දැන් ওই බල්ලට දෙන්න හදනකොටම අර රාජපුරුෂෝ ටික මොකද කරේ? බල්ලට ගහන්න ගියා. චිච් චිච් කියලා එළවන්නේ. ඒ වෙලාවේ ඔයගොල්ලෝ එහාට යන්න ඒ සතා කාලා යයි. ඔච්චරයි ජීවිතේට කරගෙන තියෙන පින්කම. කිසිම පින්කමක් කරගෙන තිබුණේ නැහැ මේ දේව කියන පුරෝහිතය. ඉතින් ඒගොල්ලන්ගේ කටයුත්තත් කරලා ඔහොම කම්මෝ පරිද්දේ මේ පාරලෝ ගිහලා ලංකාවේ එක දුප්පත් ගෙදරක කොල්ලෙක් වෙලා ආපහු ඉපදුණා. මනුස්සයෙක්. එහෙම ඉපදලා ටික කාලයක් යනකොට පන්සලකට ගිහිල්ලා මහාන වෙනවා. ඔහොම මහාන වුණා ටික කාලයක් ඉන්නකොට තමයි ලංකාවට අවුරුදු 12ක් බලපාපු නියම් කාලයක් තිබුණා. අවුරුදු 12ක් එක දිගට. දැන් මේ අපිට මාස දෙක තුනක් ඉර පායලා අපිට ඉන්න බෑ. වතුරක් තියෙද්දි ඉර පායලා දැන් මේ කාලේ අපිට ඉන්න බෑ. ඒක අවුරුදු 12ක් වතුරක් නැතුව මිනිස්සු කොහොමද හිටියේ? මරුණා ගොඩක් ලෙඩ රෝග හැදුනා. අවුරුදු 12ක් එක දිගට. බැමිණි ඉතිහාසය මොන රජතුමා කාලෙද තිබ්බේ? වලගම්බා රජතුමා කාලේ. බුදුම විදියට ආම්දුරණ වහන්සේලා අපහසුතාවයටපත් වෙන්නේ මේ කටින් කටට වාචික ධර්මස්කන්ධේ වාචිකව තමයි හාමුදුරුවෝ කටපාඩමින් තමයි මන පොත් කරගෙන රැගෙනා. ඊට පස්සේ බැරිම තැන මාතරියල් විහාරේ ත්‍රිපිටකේ ගන්ධාරෝධ කළා කියන්නේ. ඇයි? ධර්මවල වහන්සේ ඔක්කොම අපවත් වුණොත් කොහොමද මේ ධර්මයේ අපි දැනගන්නේ? ඒතුමා බොහොම රජතුමා බොහොම හොඳ ශ්‍රේෂ්ඨ වැඩ කරපු රජෙක් වලගම්බා රජතුමා කියන්නේ. ඉතින් ඒ කාලේ ওই චෝලයෝ ඇවිල්ලා රට අල්ලගත්තා. වලගම්බා රජතුමා සැඟවුණා. ඉතින් රාජ්‍ය පිරිහුණා. මේ රටට අයහපත් කාලය. වැව් හිඳුණා. මිනිස්සුන්ට වතුර නැති වුණා. ඉතින් අන්න ඒ කාලේ තමයි මේ තරුණයා මහාන වෙලා පැවිදි සම්පදා වෙලා දැන් පන්සලක වැඩි. දැන් මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තාපවත්. හැබැයි මෙයාට ටික කාලයක් යනකොට මේ හාමුදුරන් වහන්සේට අර පුණ්‍ය ඵල ලැබුණා. පෙර කරපු පින් ශක්තිය ලැබුණා. ඒ මොකක්ද? මේ හාමුදුරන්ට බඩගින්න ඉන්න හැමුනේ නෑ. ඉතින් බඩගින්නක් දැනෙනකොටම දානශාලාවට ගිහින් බලනකොට මේ පුදුම රසවත් ආහාර දානශාලාව. එයි අර බල්ලට කෑම දුන්න කුසලෙන් ආත්මවල 250 ආනිසංස ලැබෙනවා. බල්ලෙක් ආහාර දුන්නා. ඒක කොච්චර පිනක්ද? ඒකට ස්වාමීන් වහන්සේලාට බුද්ධ පූජාව තමයි හාමුදුරන් වහන්සේලාට දාන දෙන කොච්චර පිනක්ද නේද? එතකොට ඒ වෙලාවේ අර රාජ භෝජන දිව්‍ය භෝජන ගෙනත් තිබ්බේ දෙවිවරු අදෘශ්‍යමාන දෙවිවරු කෑම ගෙනල්ලා තියෙන කූඩේකින් වහලා ඒගොල්ලෝ නොපෙනියන. ඒ අර සතාට දුන්න මේ ආහාර වල බලය. ඉතින් මේ කෑම ඉතින් දාන්නේ නැහැ. කෑම තියෙනවනේ බඩ කිලිත් තියෙනවා කාලා වත් පැනුත් පාලන ආමුදුරු දවසක් බෝමල්ව අතුගා. මේ බෝමල්ව අතුගා ඉන්නකොට අමදිනකොට ඔතනින් යනවා දැන් ඔය නියම් කාලරම වෙනකොට හොරු වැඩි වෙනවා. ඊන වස්තුව මංකොල්ල කන හොරුත් ඉන්නවා. ඔතනින් වස්තුව කරපින්නාගෙන යන පන්තරේ
මේ අයින දිගේ යනවා දැන් හොරු ටිකක්. එක එක දේවල් හොරකම් කරනවා. යනකොට හොර නායකයා මේ හාමුදුරුවෝ දැකලා ටිකක් නතර වෙනවා. නතර වෙලා අනිත් හොරුන්ට කියන නෑ බං. මේ අපිට මේ කණ්ඩක් නැතුව අපේ මේ පිටපොත්ත කැලිලා ඇඟ තියෙන්නේ. අර ගල්පම්පාර හාමුදුරුවෝ කොච්චර ලස්සනට ඉන්නවද කාලා. යකෝ මේ නියම කාලේ මේ හාමුදුරුවෝ කොහොමද කණ්ඩ තියෙන්නේ? ඒකෙන් මේකෙන් වැඩන්නේ ගණින් කඩු. අපි අර හාමුදුරුවෝ මරාගෙන කනවා. දැන් කන්නේ මිනිමස් කන්න උන්ට ආසාවක් ආවා. ඒ වෙලාවේ අර හොරකම් කරගෙන ගියේ බඩු මුට්ටු ටික පැත්තකින් තියලා කඩුව අරගෙන හාමුදුරුවන්ට කොටන්න ගියා. කොටනකොටම විශාල පර්වතයක් වගේ එකක් ඇවිල්ලා හාමුදුරන් වහන්සේව රැකුණා. එතන. අර හොරුන්ට හොයාගන්න බැරි වුණා. අදෘශ්‍යමාන බලවේගය. මේ සිද්ධිය උනේ ඇයි? දෙවියන් විසින් ආහාර ලබා දුන්නා. බලකට කැම දුන්න නිසා ශ්‍රද්ධා සම්පන්න සිටින්. ඒ වගේම අදෘශ්‍යමාන දෙයකින් අර හාමුදුරන්ගේ මරණය පිරුණා. ඒ මොකද අර බල්ලට කෑම කන්න දෙන වෙලාවේ අර රාජබටයෝ ටික ගහලා පන්නන්න බල්ල. ඒ වෙලාවේ මේ පුරෝහිතය වෙලා හිටියේ මේ ස්වාමීන් වහන්සේ සතාට ගහන්න එපා කන්න දීලා යයි කියලා අර කියපු චේතනාව නේද? ඒ හාමුදුරුවෝ මරණයෙන් වැකුණා කියලා. බලන්න කොච්චර ලස්සන බණ කතාවක්. තවත් ඒකේ ලස්සන බණ කතාවේ දීපයක් තියෙනවා මට මතක් වුණේ 2යි 3යි. තව බණ කතාවක් ඒකෙම තියෙනවා. මේ ධර්මස්කන්ධයේ තියෙන වටිනාකම දැනගන්න එකක් කියන්න. ඉස්සර දැන් අපි මේ ඉන්ද්‍රාංශ හාමුදුරුවෝ මේ මාසයක් කරන ධර්ම දේශනා වගේ තමයි ඉස්සර අද වගේ දිනු කාලයක් තිබුණේ නැහැ. රුවන්වැලිසෑය නිතරම බණ පින්කම් මාලාවක් තිබුණා. ඉස්සර අදටත් තියෙනවානේ. ඉස්සර හැමදාම තියෙනවා 300කට පස්සේ. ඔය ධර්ම දේශනාවලට නමක් තිබුණා ආර්ය වංශ ධර්ම දේශනා. ඒ මොකද රහතන් වහන්සේලා තමයි මේ ධර්ම දේශනා පවත්වන්නේ. හරිය ලස්සනයි. ඒ අද වගේ මේ ටීකර් බබල් තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට මේ කටහඬ ඇහෙන දුරට ඉඳලා තමයි සෑහෙන සෙනග වෙන්නේ. දැන් ඔය අද වගේ නෙමෙයි ඉස්සර සෑහෙන සෙනග යනවා කටහඬ. ඉතින් මොකද කරන්නේ මේ බණ ආරංචි වුණ දකුණු පළාතේ ගාල්ලමාතර කියන කොයි පැත්තේ හාමුදුරුවෝ. මේ හාමුදුරුවන්ට ආසාවක් ආවා නේ මේ බණ රාතන් වහන්සේලා කියනවා මමත් හාමුදුරුවමක් වුණාට අපිටත් අර දැනගන්න කී ධර්මස්කන්ධයේ තියෙන අනන්ත අප්‍රමාණ. ඉතින් මමත් යන්න ඕනේ බණ අහන්න කියලා. ඉතින් සිවුරයි අදනේ දෙපොඩ සිවුරයි මේ ඕටි කාර්යගෙන ඉස්තරේ දැන් අද අපි වගේ නේද කාර් එකේ වෑන් එකේ යන හාමුදුරුවන්ට අවස්ථාවක් ලැබුණේ. ඉස්සර පයින් යන්නේ. කරත්තයක් අහුනොත් කරත්තේ හරි හාමුදුරුවෝ නැගලා යනවා නේද? එහෙම කාලයක් තිබුණා. ඊ ඈත අතීතේ. මේ දැන් ඔය තියෙන පාරවල් ඉස්සර වල කියන කරත්ත පාරවල්. නේද? අද ඔය මහා පාරවල් වුණාට ඉස්සර වල කියන කරත්ත පාරවල්. ඒ මොකද වෙලද මේ එක එක වෙලදාමේ යන කරත්තේ මේ වාහනේ තමයි වෙලදාමේ ගියේ. නේද? ඒ නිසා ඒ පාරවල් තමයි අද ඔය ලොකුවට පුළුල් වෙලා හිටිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ මේ හාමුදුරුවෝ වහන්සේගෙන් ගාල්ලේ ඉඳලා දැන් පටන් ගන්නවා නම් ජනවාරි මාසේ හාමුදුරුවෝ දෙසැම්බර් මාසේ ඉඳලා එනවා. ඕම් බොහෝම අපහසුයෙන් ආව අනුරාධපුරේ. ඕම අනුරාධපුරේට වැඩලා ඉන්නකොට සෑහෙන සෙනෙක්. දැන් මේ හාමුදුරුවෝ බණහඬාවට ආමුරට ඉඳ ගන්න දෙයක් කවුරුත් දුන්නේ නැහැ. ඉතින් අදත් එහෙම මේ වෙලාවදී බස් එකට නැග්ගාම හාමුදුරුවෝ නම මිනිස්සු සීට් එකක් දෙනවා. ඈ දැන් අද බබලත් අය තරහ වෙන්න එපා කිව්වට කට්ටිය තමයි දෙන්නේ නැත්තේ සීට් එක හාමුදුරුවන්ට. ඊළඟ ඉක්මනට නැගිටිනවා. අර මුස්ලිම් අයත් දෙනවා දැන්. සමහරක් අපේ සිංහල කාන්තාවෝ නිදි දිලා වැටෙනවා. බස් එකට හාමුදුරුවෝ ගෙනිත් නැග්ගාම ඒ සීට් එකේම ඉඳගන්න ගිහිල්ලා. අර ලොකු බෑගුයි මලුයි ඔක්කොම නේද? කඩදාසි ළමයි ඔක්කොම හාමුදුරු පූජි පස්සේ ඉල ගහලා තියෙනවා. ඒ සීට් එකේ ඉඳගන්න. ඉතින් හාමුදුරු ඉඳගෙන ඉන්නකොට
මේ වරුවක් විතර බස්තු. ඒ නිසා ඒ වගේ ඉස්සර තාමුදුරන්ට දුන්නේ නැහැ. උන්ට මන අහන්න ඉඳගෙන ඉන්නේ. අනේ මේ හාමුදුරුවෝ මන අහන්න තරක්. ඉතින් උණපඳුරක් තියෙනවා. ඒ උණපඳුර ගාව චූටි ඉඩ කඩක් තියෙන ලේන්සුවක් කියලා ගන්න පුළුවන් තරමට. ඉතින් ඉඳගෙන හරිය අහිංසක හාමුදුරුවෝ. ඉතින් මාර්ගඵලයක් ලබලා තිබුණේ නෑ ලේන්සුවක් කියලාගෙන හාමුදුරුවෝ හොඳට බණ අහනවා. හැබැයි මේ හාමුදුරුවන්ගේ පුණ්‍ය ශක්තිය කියන්නේ ඔය මම කලින් කියන්න හැදුවේ බණක් අහනකොට හොඳින් අහන ක්‍රමයක් තියෙනවා. නේද? බුදුහාමුදුරුවෝ අපිට ඉගෙනවානේ බණක් අහනවා නම් ක්‍රමයක් තියෙනවා බණ අහන. මොකද ක්‍රමය? සුණාත, ධාරේත, චරාත, ධම්මේ. සුණාත කියන්නේ මොකක්ද? අහනවා. පාලියේ සුණාත කියලා කියන්නේ අහනවා. හැබැයි විවිධාකාර දේවල් අහනවා. නේ? දැන් ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට සින්දු අහනවා. නේ? ඔහොම අතු ගාගෙන වැට ගන්න ගියා. වැට ගාවලු වෙන දේවල් අපිට අහන්න වෙන්නේ නේද? ඒකවල බණ දැනෙන්නේ හොඳ දේවල් අහනවා. එහෙනම් මොනවාද හොඳ දේ? සුණාත කියලා ධර්මයේ පාලියේ සුණාත කියන වචනය අහනවා කිව්වට බුදුහාමුදුරුවෝ සුණාත කියලා කිව්වේ මනමින් අහනවා. හොඳින් අහන්න ඕනේ. මොනවාද අපි හොඳින් අහන්න ඕනේ? ධර්මය. නේද? එහෙනම් හොඳින් අහන්නේ කොහොමද? සිත, කය, වචනය සංවර කරගන්න ඕනේ. සිත සංවර වුණොත් තමයි කය සංවර වෙන්නේ. කය සංවර වුණොත් තමයි වචනේ සංවර වෙන්නේ. වචනේ සංවර වුණොත් තමයි ක්‍රියාව හොඳ වෙන්නේ. ඒ නිසා සිත, කය, වචනේ සංවර කරගෙන අහන බණ හොඳින් ධාරේත හිතේ ධාරණය කරගන්න ඕනේ. මතක තබා ගන්න ඕනේ. එහෙනම් සිත, කය, වචනේ තුන්දර සංවර කරගෙන බණ අහලා ඒව හොඳින් හිතේ ධාරණය කරගෙන ඒ අනුව චරාත ධම්මේ හැසිරීමට තමයි බුදුහාමුදුරුවෝ චරාත ධම්මේ කියලා දේශනා කළේ. ඉතින් මේ ආර්ය වංශ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ගියාරුණ අමුරගාව ලේන්සුවක් කියලාගෙන වැඩ ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන හොඳට ධර්මයේ ශ්‍රවණය කර ඉන්නකොට උන්වහන්සේගේ මේ කකුල යටිපතුලට පොඩි චූටි වේදනාවක් දැනුණා. ඒ වේදනාව දැනුච්ච ගමන්ම ආමුදුරට බැලුවා. දැන් යටිපතුල දිහා බලනකොට ඔලගේ මේව අල්ලගෙන ඉන්නවා. නේද? ඔලගේ කාමරේ යටිපතුල දැන් දෂ්ට කරගෙන වගේ ඉන්නව අල්ලගෙන ඉන්නවා. ආමුදුර මොකද කරේ දැන්? ධර්මයේ සිතුවිල්ල ධර්මස්කන්ධය දැන් තමන්ගේ සිතට ශ්‍රවණය කරගන්න ඉන්නේ වෙන මොකද දැනෙන්නේ නැහැ. එමෙයිට උලගම ගත්තා පාත්‍රය ඇතුලේ දාගත්තා නේද? ඔලකට සොරන්න පුළුවන් විදිහට පියෙන් තියාගන්නේ. තියාගෙන දැන් හොඳට බණ ඇහුවා. එතකොට ඒ ග්‍රන්ථයේදී පෙන්වලා දෙනවා උන්වහන්සේ සිත, කය, වචනේ සංවර කරගෙන මනවින් හොඳින් බණ අහපු නිසා පොළඟගේ විස උන්වහන්සේගේ ශරීරයට ලැබුණේ නැහැ. ශරීරයට විස උඩ දිව්වේ නැහැ. එතකොට ධර්මයේ තියෙන සත්‍යක්‍රියාවලිය අනේකයි. දැන් මේ කතාවෙම ඒ පොතේම තවත් කතාවක් තියෙනවා. මේකත් කියලා දෙන්න. මේ එක උපාසකම්ම කෙනෙක් දවසක් දරුවෙක් එක්ක යනවා පාසලට. ඒ ළමයි බණහන්ගාවට දැන් මේ පොළොව ටික නම් හොඳයි බණහන් ඉඳගෙන ඉන්න පුටුවල. ඉතින් අර චූටි ළමයි එහෙම නැහැ. ඉතින් මේ උපාසකම්මට බණක් අහන්න. ඉතින් ළමයා බලා ගන්නත් ඕන. දැන් පන්සලට අරන් ගිහලා ඉතින් මේ උපාසකම්ම බණහා ඉන්නකොට කොල්ලා මොකද කරන්නේ? බණ මඩුව පැත්තේ සෙල්ලම් කරනවා. බෝලෙකුත් අරගෙන ගියා පන්සලට පොඩි එකා. දැන් ਉਹ බෝල ගගහ ඉන්නකොට මේ පන්සලේ බණමඩුවේ හැපැත්තේ තියෙනවා තුඹසා. මේ බෝලේ තුඹස ඇතුළට වැටෙනවා. පොඩි එකා දන්නේ නැහැ ලෝක ඇතුලේ නායි දෙන්නේ වේව දෙන්නේ මොකද කියලා. බෝලේ තුඹස ඇතුළට වැටෙන අත දැම්මා. අත ගානකොට ගැහුවා නෑ. ඕක ඇතුලේ. නෑ ගැහුවා දැස් කළා.
කොල්ලා එතනම විස මුර්ජා වෙලා වැටුණා. ඉතින් මේ උපාසකම්මට ගිහිල්ලා කට්ටිය කියනවා අන්න ඔයාගේ ළමයා අතන විස මුර්ජා වෙලා නයිත් කරලා තුඹසලා වැටිලා ඉන්නවා. ඉහිම් බලන්න. මොකද ඉන්න තව විනාඩි 5යි. බණ ටික වෙනවා. අර උපාසකම්ම අනිත් බණ අරගෙන අරගේ ළමයා දිහා බලලා තියෙනවා. ඉතින් මේ උපාසකම්මා ඒ විනාඩි 5ක් හිටියා. ඉඳලා හොඳට බණ අහලා සිත කය වචනේ සංවර කරගෙන දරුවා ගාවට ගියා. දරුවා ගාවට ගිහිල්ලා දරුවගේ මේ හිස අත ගාලා පපුව අත ගාලා කිව්වලු බුද්ධ ධර්ම සංඝ කියන තුරුණුවන්ගේ අනන්ත ප්‍රමාණ ගුණේ සත්‍යවාදීන. අද මම මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාවේ අනන්ත ගුණය තියෙනවා. සත්‍යවාදීන මේ දරුවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා සත්‍ය ක්‍රියා කළා. තුන් පාර සත්‍ය ක්‍රියා කරනකොට දරුවාගේ විසරේ කියලා දරුවා නැගිට්ටා. දේව පොත්වල බොරු නෙමෙයි කියන්නේ බණ කතාව. අද නම් මොකද වෙන්නේ? අද බණක් කියේ ළමෙක්ට පත්තේ ගෙවුවා. අම්මා කෑ ගාගෙන දුවයි නේද? මරලා තෝරන්නේ දීලා. බණ පින්කමක් කරගන්න. ඉතින් ඒ නිසා ඉස්සර හිටපු මිනිස්සු හරිය ශ්‍රද්ධා සම්මානයි. හරිය බුද්ධිමත්. නේද? ඉතින් අද ගෙවල් වලත් එහෙමනේ. ගජරාමෙට ධර්ම දේශනා තියනවා කියලා හැමෝටම බුලත් දීලා ඉන්න කියලා. අර ළමෙක් අරගෙන ඇවිල්ලා ආමුදුරු ඉස්සරහින් ඉඳ ගන්නවා කිසాగෝතේ වුණා. නේද? ඊළඟට මොකද කරන්නේ? ළමයා කෑ ගන්නවා ආමුදුරට බල කියන්න හම්බෙන්නේ. නේද? මම නම් ඉලෝන. නේද? ඒක බණ අහන්න ඕනේ නැත්නම් ළමයා උත්සාහ කරන්නේ. ඉතින් ඕක හැමදාම කරන එක. බණ අහන්නේ හැමදාම බෑ. අහම්බෙන් ලැබෙන දෙයක්. නේද? ඒ හින්දා මේ අර කියන දුර්ලභ සද්ධාම ශ්‍රවණ. නේද? ඒ කියන්නේ සද්ධාර්මයේ ශ්‍රවණය කිරීම දුර්ලභයි. ඒ හින්දා ඕගොල්ලෝ හරි වාසනාවන්තයි. මේ කාලේ බණ අහන්න ලැබෙනවා. දැන් ඔයගොල්ලෝගේ පන්සලේ තරත් දාපුවාන්සලා වැඩ ඉන්නවා. නම කොච්චර ලස්සනයි. හාමුදුරු හරි ලස්සනට ඒ කුටිය හදලා තියෙන දවසක් වුණත් ඒක ඇතුලේ ඉන්න හිතෙනවා. මේ තරම් හිත නිවෙන තරක් බවට පත් වෙලා ඉතින් ඕවා තියෙනවා. ඒ ශාසන අන්තර්ධානය වෙනකොට ඔය සියල්ල අතුරුදහන් වෙනවා. නේද? ඒ විවිධ කල්ප තියෙනවා. බුදුරු පහළ වෙන්නේ නැති බුද්ධ ශූන්‍ය කල්ප. ඔය කාලය තුල මිනිස්සු විවිධ අකටයුතුකම් කරලා නිරේට යන පාර හදා ගන්නවා. ඉතින් අනේ මේ වගේ යහපත් කාලයක මේ වගේ වැඩසටහන් කරන කාලයක මේ කාලේ කල්පනා කරගන්න ඕගොල්ලෝ නිවන් දකින්න මේ වැඩසටහනක් යොදව ගන්න. මේ හැමදාම යන රටාවට යන්න එපා පින්වතුනි. නේද? හැමදාම ওই විදියට ඉඳලා සමහරක් අය හිතනවා ඊළඟ ආත්මේ ওই විදියටම ওই රූපේ ලැබිලා මනුෂ්‍යාත්මය වෙනවා. ඒක නෑ මේ ක්‍රියාවලියක් කියන්නේ. ඒක හොඳට ඔප්නයන්වන පන්සල් වල ඇතුළේ තියෙනවා සූවිසි විවරණය කියන එක. ඔය සමහර විහාරස්ථාන පරණ පන්සල් වල තියෙනවා සූවිසි විවරණ. ඒවා පිළිම හදලා තියෙනවා. එක පිළිමයක් තියෙනවා තවුසෙක් විදියට හදලා. බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා අන්න තාපසෙක් වැදගෙන ඉන්නවා බුදුහාමුදුරු. අනිත් එකක නායක ඉන්නවා බුදුහාමුදුරු පැත්තට මෙහෙම වැදගෙන ඉන්නවා වගේ ඉන්නවා. අනිත් එකක වඳුරෙක් ඉන්නවා බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා වැදගෙන ඉන්නවා. නේද? ඉතින් ඔහොම විවිධ තියෙනයි. මේ බුදුහාමුදුරුවන්ගේ විවිධ ආත්ම නේද? ඉතින් මනුෂ්‍යාත්ම ලැබුවා, තිරිසනාත්ම ලැබුවා, නේද? දිව්‍යාත්ම ලැබුවා. ඒ නිසා මේ මනුෂ්‍යාත්ම ලැබලා තියෙන අපිට ඔය ආත්ම ක්‍රියාවලිය ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසායි මේ මනුෂ්‍යාත්මේ දුර්ලභච්ච මනුෂ්‍යත්තා නේද? මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා නම් දුර්ලභ වූ මනුෂ්‍යාත්මයක් පින්කම් කරගන්න ඕනේ. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධං සසං. බලන්නේ ගාථාවල තියෙන වැදගත්කම. උදේට නැගිට්ටාම ගාථාවක් කියන්න. රැට නිදා ගන්නකොට උළු ගණන් කරන්න එපා. ගාථාවක් කියලා නිදිය ගන්න. නේද? දැන් විවිධ හොල්මන් වලට එන්නේ සමහරක් අය අදින් විවටත් වැටෙනවා. ඇයි? මෛත්‍රිය නේ. නේද? හිතේ මෛත්‍රිය වැඩ කරනවා නම් ගාථාවක් කියලා මෛත්‍රිය කරන්න පුළුවන් වෙන්නේ. නේද? දැන් නිින්දෙන් නේද සමහරක් අය දෙන්නේ ෆෝන් එක ගන්න. රෑ 12යි 1යි. මේ ඇස් වල තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම මැරෙනවා. ඉතින් කාච දාන්න වෙලා අවුරුදු 40 වෙනකොට කාච දාන්න වෙලා දැන්.
දැන් සමහරක් ආච්චිලින් අවුරුදු 90 පැන්නත් හොඳට පේනවා. ඇයි? ඉස්සර මිනිස්සුන්ට ඔබට දේවල් තිබුණේ නේද? අර මේවා ඉදුනේ මිනිස්සු හොඳට පාත්තරේ කිව්වා, බාණ පොතක් කිව්වා නේද? දැන් ඔය ඉස්සර ටෝච් තිබුණේ නේද? ලයිට් තිබුණේ ඉස්සර. ඉස්සර පහන් එළියේ කිමිනි ලාම්පුවෙන් තමයි බාණ පොත් කිව්වේ. ඉස්සර ගෙවල් වල තිබ්බනේ අර මල ගෙවල් වල මොකද්ද කිව්වා පොතක් කියවන්නේ මේ නේද? පූජාවලියේ මොකද්ද ඔය මල ගෙවල් වල කිව්වනේ සතිපට්ඨානෙ කියවනවා නේද? ජාතක පොත කියවනවා ඉස්සර ඔය කියවනවා නේද? මල ගෙවල් වල මල පොතේ මොකද්ද ඔය බාණ පොතක් කියවනවා නේද? මල පොත කියවනවා කියලා කියන්නේ ඉතින් කොච්චර වටිනවද මල ගෙවල් වල යන්න ආසයි ඉස්සර. දැන් අද පොත පැත්තකට නේද? අර කැරම් බෝඩ් එකයි ඊළඟට යනකොට මේ එහෙම හෝ පාටියක් දාන පොඩ්ඩක් ගිහිල්ලා අරකට මම ළඟදී දානෙකට ගියා. දානෙකට ගිහිල්ලා දැන් අනේ දෙයිහාමුදුරනේ කරඬුවක් වඩම්මනවා. හොඳට පේනවා ඉස්සරහගෙන හොඳ පාටියක් නේද? ඉතින් ඔන්න පිරිහිච්ච කාලේ දුර්ලභංච මනුස්සත් අන්නේ නේද? මනුස්සාගේ ඵල නෙලාගෙන මේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා වඩිනවා. මේ කහසිවුරේ හාමුදුරන් වහන්සේලා බැබලෙනවා. ඒලා සාදු කියාගෙන පාවඩද පිට හාමුදුරන් වහන්සේලා හේවිසි මැදේ මේ අපි වඩා හැරුවේ ගෞතම මහා සංඝ වහන්සේලා යනකම් අපිට ඉවසන්න ඕනේ. නේද? උන්වහන්සේලා විහෙරට වඩිනකම් අපි හොඳ ඉවසීමෙන් බුද්ධිමත් කමින් පින්කම් කරගෙන ඉඳ ලංකාවේ කරන පින්කම් වල නම් ආනිසංස තියෙනවා කියලා හිතන්නවා. ඒ නිසා මහා පෙරලියක් කරන්න ඕනේ. දැන් බලන්න අපේ හාමුදුරුවෝ මට ආවම කිව්වේ සමහරක් ගෙවල් වල පින්කම් කරන්න විදිහක් නෑ. ඉතින් ඇත්තනේ අද ගෙවල් පාටි වෙනවා. ඉතින් බලන්න බණට හාමුදුරුවෝ යනකොට මිනිස්සු 10යි. හැබැයි හාමුදුරුවෝ මේ ටීවී එකේ වැඩලා බලපොත් පොත්හන්සේ අරගෙන ආපහු පන්සලට වඩින පාර දෙපැත්තේ 100ක් විතර ඉන්නසේ. මේ බණාන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අනුභව චාරිත්‍රය නේද? අනුභව කරන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි බණ අහන්න ඕන. හොඳට බණ අහනකොට ඔය මෛත්‍රිය, කරුණා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔක්කොම නැති වෙනවා. දැන් බලන්නකෝ අද කොච්චර ලස්සන ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා බණ අහනවා. ඉතින් ගෙවල් වල අද පින්කමක් කරන්නත් බෑනේ. ලක්ෂ 3ක් විතර නැත්නම් බණක් කරන්නත් බෑ. ඉතින් එහෙම අම්මල තාත්තලාට අද හොඳ තෝතැන්න මේ පන්සල. බලන්න ලස්සන පින්කමක් කළා. අර දාර්ශනිකුත් ඕගලන්ට ආම්ද්‍රෝ සූදානම් කරලා දෙන්නා මේකත් ළඟ. ඉතින් ගෙවල් වල ගිහලා ආහාර ගන්න වෙලාවක් නැහැ, සකස් කර ගන්න වෙලාවක් නැහැ නේද? ආම්ද්‍රෝ ඒ පැත්තෙන් උතෝගලගේ කුස පුරවල නේද? ධර්මයේ පැත්තෙන් ධර්ම පෝෂණයක් දීලා නේද? බලන්න කරලා තියෙන වැඩ පිළිවෙලට මම නම් අදවතින්ම උන්වහන්සේට ආශිර්වාද කරනවා. තවත් මේ වගේ පින්කම් කරගෙන යන්න උන්වහන්සේට තත්ත්වයේ ධෛර්යය ලැබේවා. ඉතින් ඇති නේද? දැන් උන පැයක්ම ධර්ම දේශනාව පැවැත්වුවා. කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාප කම්මා තස්ස දායාදෝ භවිස්සාමි. කෙටියෙන් මේකයි කියන්නේ. ඉපදෙනකොටම මරණයත් අරගෙන ඉන්නවා. මරණයත් එක්කම සමහරක් මිනිස්සුන්ට කියවෙනවානේ පුදුම කරුණයක් තියෙනවා. පුදුම කරුණයක් නේ අපි මේ කරගෙන තියෙන කියලා සමහරක් අය කියනවා. ඉතින් කරුණේ තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දෑවැද්ද වෙන මොකක්වත් ඕනේ. ඒ දෑවැද්ද තමයි දායාදු. ඒ දෑවැද්ද තමයි කරුණේ. නේද? කසාද බඳලා ලේලිගේ ගෙදරින් ඉන්න දෑවැද්දට වඩා දෑවැද්දක් ඉපදෙනකොටම අරගෙන යනවා. මොකක්ද? කම්මදායාදු. කර්මයේ තියෙන නේද? ඒ නිසා යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා තස්ස දායාදු භවිස්සාමි. කරන හොඳ ක්‍රියාවන් අර්ගෙන යන කර්මයක් වශයෙන්, කරන නරක ක්‍රියාවනුත් කර්මයක් වශයෙන් අපි අරගෙන යනවා. ඒ නිසා අවබෝධ කරගන්න. හොඳ කුසල් පින්කම් දහම් කරන හොඳ කාලයක් මේ වෙලාවේදී. ඇත්තටම වෙන කොහෙවත් දුවන්න ඕනේ නැහැ. මේ සුමන කුසුමාරාමේ පන්සලේ මැරෙනකන් දායකයෙක් වෙලා ඉන්නකන් ඕගලන්ට කවදාකවත් වරදින්නේ නැහැ. මේ තරම් හොඳ පින්කම් අද මේ විහාරස්ථානයේ සිද්ධ කරන හරි සතුටුයි. දැන් මේ අපට තියෙන පන්සල් ඇත්තටම අපේ පන්සලුත් පාළු. නේද? ඒ කියන්නේ පින්කම් එහෙම ටිකක් අඩුයි. ඉතින් මේ පන්සල බලන්නකො බෙදලීම දැන් අද මම එනකොටම කිව්වෙත් ඒක හරි ලස්සනයි. පුදුම විදියට අද මේ පන්සල බබලන්නේ. ඉතින් මට මතකයි දැනට අවුරුදු මම
මින් උඩබද්දාවේ හිටිය අවුරුදු 10 ඊට පස්සේ මම විදේශගත වෙලත් හිටියා අවුරුදු 5ක් 6ක්. ඉතින් එතකොට මම ආවේ දැන් අවුරුදු 10කින් ගිය මාසේ දැන් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ආවේ. එතකොට මම මේ පන්සලට අපේ ලොකු හාමුදුරුවෝත් එක්ක අවුරුද්දට චාරිත්‍ර වලට එනවනේ හාමුදුරුවෝ. මේ පන්සල වල අවුරුද්දට කතාව. එතකොට අපේ ඉන්නවංශ හාමුදුරුවෝ වහන්සේගේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටියා. එතකොට ටිකක් ඉතින් මෙච්චර කලෙලියක් තිබුණේ නැහැ. උන්වහන්සේ සියල්ල සම්පාදනය කරලා තිබුණා. ඉතින් නමුත් අර ලොකු කලෙලියක් මට මතක නෑ ඇත්තටම. ඉතින් ඒ නිසා ගොඩාක් කල්නේ ඊට පස්සේ ඉතින් මම ඔය එනකොටත් අපේ අර නැලසලේ මහත්තයා ලක්කු මහත්තයා මට නම අහලා තිබ්බට වැඩි ගාණක් නෑ. කට්ටි මහාන පැත්තෙන් ආවට මට වැඩි ගාණක් නෑ. ඉතින් ගොඩාක් කල්නේ. ඉතින් ඒ නිසා අද සතුටක් ඇති වුණා. හරිම ලස්සනයි. හාමුදුරුවෝ හොඳ එක්සර්සයිස් එකකුත් දෙනවා හැබැයි එක්සර්සයිස් වයසට හාමුදුරුවෝ ආවනම් එහෙම හැබැයි හරි අමාරුයි නේද? හැමතැනම ඉතින් ළමගාලා වඳින්න බෑ. ඉතින් අපිට නම් දෙහි හාමුදුරුවෝගේ පිටින් දැන් අපිටත් බෑ. දැන් අපිට 40 පෙන්නට පස්සේ ඉතින් නැවෙන්න වඳින්න බැරි වේද දන්නේ. ඉතින් හාමුදුරුවන්ට නම් දෙහි හාමුදුරුවෝගේ පිටේ හොඳ කාය ශක්තියක් උන්වහන්සේට ඉතින් මේවා කරගෙන යනකොට අර ගැබිනි මාතාවන්ට කරන මේ පින්කම් වලින් උන්වහන්සේට හොඳ කාය බලයක් ශක්තියක් අදටත් ලැබේවා. ඉදිරි අනාගතයටත් උන්වහන්සේට ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් හරි වටිනවා. ඉතින් අර ධාතුන් වහන්සේලා දැන් සමහර පන්සල්වල බණකට ආවා මේක පාට වඩම්බල විලිඳගත්ත බණ කිව්වා ඊට කරත් ගත්ත හාමුදුරුවෝ පිටත් උනා එච්චරයි. දැන් මේ වෙලාවේ උන්වහන්සේගේ හොඳ අගය කර යුතු දේවල් තියෙනවා. එයාපු ගමම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සුගන්ධ කුටියට පූජාව තිබ්බා. ඕම් මම බෝධීන් වහන්සේට චෛත්‍යයට අර බක්කුල හාමුදුරුවෝ මමත් බොහොම ආසයි ඔය රහතන් වහන්සේලාගේ පුද පූජාවන් කරනකොට හරි බලයි නේද? ඔයා පරණ උපාසකම්මල දානවා බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160කටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙච්ච ශාසනීය වටිනා කියන ස්වාමීන් වහන්සේ නම. ඒ උන්වහන්සේලාට පූජාවල් තබන එක තමන්ට තියෙන ලෙඩ රෝග සුව වෙනවා. කිවිසුමක්වත් ගියේ නැහැ මේ අවුරුදු 160ට. එච්චර බලගත්ු රහතන් වහන්සේලාට පූජාව තියෙනවා ඔයගොල්ලෝ. ඊට පස්සේ සීවලී හාමුදුරුවන්ට සීවලීච මහා තේරෝ දේව මනුස්ස පූජිතෝ සෝ රහෝ පච්චයාදීනම් මහා ලාභං කරුන්තුනි. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යවලින් අඩුවක් නොවසේක නේද? ඒ වගේම උන්වහන්සේට වන්දනාමාන කිරීම තුළින් මට මහත් ලාභයක් ලැබේවා නේද? යසෝදරා තෙරණියගේ පිළිමයක් හරිම ලස්සනට හදලා තියෙනවා. යා අවිරූපා දසනීයා භික්ඛුනී සංඝසෝගනි සා ආසවා පරික්කේනා විතරාගා මහද්දිකා තම් මහා පුඤ්ඤවන්තින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝදරාති නේද? මහා බල ඇති නේද? මහා පිං ඇති පිරිනිවන් වැඩි ඒ යසෝදරා උත්තමාවි රාහුල මාතාව නේද? සාදර සිතින් මම වඳිමි. ඒ ගාථාව කියලා වැන්දත් ඇති. පතිවෘතාවේ නේද? පතිමේනියට වඩා පතිවෘතාව රැකපු දෙකනියා නේද? අර චද්දන්ත ජාතකයේදී නේද? යතාව මරණවනේ වැද්දා. ඊට පස්සේ මේ ඇතින්න වෙලා හිටියේ චූල සුබන්දර වෙලා හිටිය යසෝදරා තේරුණා. ඒ ආන්නේ. එතකොට මේ මැරිච්ච යතාට දර ගෙනල්ලා අනිකුත් ඇතින්නියෝ 500ක් එකතු කරගෙන ඇවිල්ලා දරසෑයක් හදලා රහතන් වහන්සේලා 500ක් මැදි කරගෙන ඒ දරසෑයට ගිනි තිබ්බේ ඒ යසෝදරා උත්තමාවිය. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ යසෝදරා උත්තමාවියගේ දේහය පිටිපසින් වැඩලා සමන් මල් ටිකක් අරගෙන දේහයට දැම්ම ගමනින්ම චිතකේ ගිනි ඇවිල්ලා වෙන කිසිම පිරිමියෙක්ට අත තියන්න බැහැ. ඒ තරම් බල සම්පන්න උත්තමාවිය. ඒ නිසා ඒ වගේ වටිනා කියන පිළිම අඹලා ඒවට වන්දනාමාන කරන්න අපේ හින්දවංශ පඬිත හාමුදුරුවෝ ලොකු වෙහසක් දරලා තියෙනවා. ඇත්තටම මේ පළාතේ ඉන්න බොහෝම හොඳ දක්ෂ අපේ හාමුදුරන් වහන්සේ නම උන්වහන්සේගේ අනාගතේ බොහෝම සුබයි. ඒකටම හරියන හොඳ දායක පිරිසක් අද මේකට එකතු වෙලා තියෙනවා. තරුණ කැලක් එකතු වෙලා තියෙනවා. අපි සතුටු වෙනවා. අද විදින්ම සතුටු වෙලා මේ කරන පින්කම් වලට. ඉතින් ඒ නිසා අපේ මෙත්සිට පදනමක් කියන පදනමක් ආරම්භ කළා. ඒ ගැබිණි අම්මලට සමහරක් හාමුදුරුවෝ කැමති නෑ මේ පින්කම් කරන්න. නමුත් අපේ හාමුදුරුවෝ ඒ දුක දන්නවා නේද?
ඉතින් අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ඉගෙනුවානේ ගාථාව නේද? ඒ ගාථාව උගන්වලා කිව්වා ඒ ගැබෙණි අම්මලට විලි ප්‍රසූතියේදී ඇති වෙන බාධාවට නේද? බින්නපු අම්මට නෙමෙයි මේ ගාථාව කිව්වේ. නේද? අඟුලිමාල හාමුදුරුවන්ට ඒක ගිහිල්ලා කියපන් පුතේ මේ ගාථාව. එතකොට සුව වෙන. ඉතින් ගාථා 7 පාරක් කියලා ඒක මේ සුව කරලා ඒ පිහිට පැතුවා නේද? ඉතින් සුවපත් දරුවෝ ලැබුණා. අදටත් ඒ ගාථාව බල සම්පන්නයි. ඒ හැමදේම අපේ හාමුදුරුවෝ කරේ ඒ කාන්තාව ගොඩාක් උපාසකම්මලා ආදරේවන්ත වෙන්න අපේ හාමුදුරුවන්ට නේද? ඒ නිසා ඔයගොල්ලෝ ගැන හිතලා ඒ හාමුදුරුවෝද මේ කරන වැඩපිළිවෙලට බොහොම මේ හොඳයි. ඇත්තටම මහන්සියට ආශිර්වාද ලැබේවා. අපි ආශිර්වාද කළත් නැතත් අදෘශ්‍යමාන දෙවිවරුන්ගේ ආශිර්වාදය, ඉෂ්ට දේවතාවුන්ගේ ආශිර්වාදය අපේ ඉන්ද්‍රවංශ හාමුදුරුවන්ට තියෙනවා. ඒක මම දන්නවා. මොකද මේ කරන පුද පූජාවල් වලින් මේ බෝධීන් වහන්සේලාගේ වැඩ ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් වේවදාල අපේ ලොකු හාමුදුරුවන්ගේ පිහිටත් උන්වහන්සේට තියෙනවා. ඒ නිසා ඒ ආශිර්වාද උන්වහන්සේට ලැබේවා. 9:5 නිසා දැන් ඇති නේද? ඒ නිසා දැන් අද ධර්ම දේශනාවේ දායකත්ව කීපයක්ම තියෙනවා. ඉතින් මේ දායකත්වයේ දරණ රේණුකා දමයන්ති මහත්මියගේ බලාපොරොත්තුව තමයි සැමියාගේ වර්ෂ පූර්ණයේ සිහිපත් කිරීම. නම්බර 91 තරණවත්ත වැල්ලවාගාර මාතම්පේ මිය පරලෝකීය W සුදත් අරුණසිරි ජේ ජූලි හාමි ජේ හිබර්ට් ගුණසේකර ජේ සෝමලතා M.A. ලයනල් හරිස්චන්ද්‍ර W. ප්‍රේමසිරි W. චන්දසිරි සිරිසේන වැලිකල H.P. කුසුමාවදී කියන අයට පින් ලැබේවා. සුජීවත්ව සිටින අපේ පූජ්‍ය හැවෙනි ඉන්ද්‍රවංශ පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු දැන් පොඩි නෑ හාමුදුරු දැන් නායක හාමුදුරු කෙනෙක් නේ. ඒ නිසා අපි තමයි පොඩි හාමුදුරු. ඒ නිසා හැවෙනි ඉන්ද්‍රවංශ ලොකු හාමුදුරන් වහන්සේට ආශිර්වාදයෙන් ලැබේවා. තව තවත් මෙවන් වූ කටයුතු කරගෙන යන උන්වහන්සේට යෝධ බලය යෝධ ශක්තිය ලැබිලා හොඳ පින්කම් කරගෙන උන්වහන්සේ බලාපොරොත්තු වෙන අමා මහ නිවන් සුවය උදා කරගන්න මේ කුසල දාම උන්වහන්සේට අනුමෝදන් වේවා. පාරමී කුසලයක් වේවා. डी රේණුකා දමයන්ති W සුරේනි ප්‍රමාලි ගීත්මා ලක්මාලි W ධනුෂ්ක මధుසංග ගායන තරංග ඉරේෂ් චතුරංග තරුදිනී වත්සලා චෙනුක විගුණ චේතුන් දහම්ස යුමෙත්නි යුහන්සා චේතුනි විහන්සා මේ නම් කියන්නත් බෑ පැටලෙනවා දැන් නේද? මේ වෙන විට කුවේට් දේශයේ සේවය කරන සුරේනි උපමාලිකා දියණිට පවතින යුදමය වාතාවරණයට ආරක්ෂාව සලසා මේ සියලු පින්කම් එතුමියට ආශිර්වාද වේවා. යුද්ධයෙන් රැකේවා. ඒ දිනෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවන්ගේ පිහිට ආශිර්වාද ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ වගේම අපේ විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේගේ ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. මේ කණුවිච්චේ සුමන කුසුමාරාම විහාරස්ථානයේ වැඩ සිටියේ ගරුතර අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේලාත් පින් ලැබේවා. ඒ වගේම මට ගුරු හරුපන් දුන්න උඩුබද්දාව ඉන්ද්‍රාරාමාධිපති ගෞරවනීය අපේ කරුගල් පිරිස් සුජාත ලොකු හාමුදුරුවෝ වහන්සේලාත් කහටවිල පීරතන අපේ විඩලදෙණිය පිරිවෙනේ නායක හාමුදුරුවෝ වහන්සේලාත් මේ කුසල් දහම් ලැබේවා කියලා උන්වහන්සේලාට පිළිගන්නවා. ඒ වගේම ඔබලාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ විහාරස්ථානයේ වැඩ සිටින දෙවිවරුන්ට විශ්ව කතරගම දෙවිවරුන්ට සිද්ධපත් ඉන්නා සමන් කඩුලායි නායක 33 කෝටියක් දෙවියන්ට පළාත් බාර දෙවි දේවතාවුන් වහන්සේලාට අපේ වාහන බණ්ඩාර දෙවියන් ඇතුළු සතරවරන් දෙවියන්ට සක්‍ර දෙවියන්ට අපේ රටේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින් ලැබේවා. දෙවියෝද පාර්ථනීය බෝධිකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ අස්ස සුකාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. प्रार्थना गातावन කියවමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු
සබ්බ දුක්ඛා පමුජ්ජතු. පින්කමට උදව්පකාර කරපු ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට සිත සාන්ති උදා වේවා. මේ සිත් පදනමේ සියලු සමාජිකාවන්ටත් අපේ දායක සභාවේ සුමන කුසුමාරාමේ සියලු දායකාවන්ටත් ධර්ම ශ්‍රවණය කරන්න දෙන පුණ්‍යවන්ත ඔබ අප හැම දෙනාටත් දෙවියන්ටත් මේ කුසල ධර්ම අනුමෝදන් වේවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඒ වගේම අපිව ප්‍රවාහන පාසුකම් සැලසපු අපේ උඩුකද්දාව නැනසලේ ඉන්න සන්තෝෂ මහත්මයා ඇතුළේ පවුල් වල හැම දෙනාටම නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්තුනි, පින්වත් හැමදෙනා අද ධර්ම දේශනාවට 23 වෙනි ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් කොහොම හරි උපමේයන් රාශියක් ගෙන දක්වමින් මේ කර්මය කියන ඒ මාතෘකාව අපට පාදලා දෙන්නට අපේ පඬිත හාමුදුරුවෝ විශාල උත්සාහයක් දරුවා. මම මේ කතා අපේ ජීවිතේට ගොඩාක් වටිනවා. මේ ජීවිතේට ආදර්ශයක් වෙනවා. ඉතින් මේ චතුර කතිකත්වයේ මත අද අපිට මේ ධම්ම සභාව තුළ තවත් වෙනස් ආකාරක ධර්ම දේශනාවක් අසන්නට ලැබුණා. ඉතින් අරමන් පෙර සඳහන් කළාසේම බොහොම චතුරව ධර්ම දේශනා කරන්නට මේ තරුණ භික්ෂුන් වහන්සේලාට හැකියාව ලැබීම අප ශාසනයේ ලද මහා භාග්‍යයක්. ඒ භාග්‍ය දිහා බලලා අපි සතුටු වෙන්න ඕන. මොකද අද කාලේ අපේ ගෙදරකින් දරුවෙක් ශාසනයට පූජා කරන්නට ඔහෙ නැහැ. ඉන්නෝ යන්නෙත් නැහැ, ගිහිලා ඉන්නෙත් නැහැ. ඒ වුණාට මේ පොඩි කාලේම ශාසනයට ඇවිදilla ශාසනය වත් පිළිවෙත් ඉගෙනගෙන මේ තරුණ කාලයේ මේ විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ගන්ධ, විවිධ රසයන්, ස්පර්ශයන් බහුලව විඳින්නට තියෙන මේ කාලයක ජීවිතේ හැම කැපකිරීමක්ම හැම ශක්තියක්ම යටපත් කරගෙන ශාසනය තුල වැඩ ඉඳමින් අම්මා තාත්තාගේ ආදරේ පසකලා, සහෝදරයන්ගේ ආදරේ පසකලා මේ මුළු ජීවිතේම සතුටට කැප කරමින් මේ ගෙවන ජීවිතය අපේ මහා සෝදායකී ජීවිතයක් බවට පත් කරගෙන සංසාරේ නිවන් දකින්නට දරන උත්සාහයක් විදිහට ධර්ම ඒ කැපකිරීමට ඒ තාරුණ්‍ය මේ ශාසනය වෙනුවෙන් පූජා කළ අපේ ගෞරවනීය පඬිත ආමතුරන් වහන්සේට අපි ආශිර්වාද කරන්නේ තව තවත් මෙවන් දක්ෂ ලෙස චතුර ලෙස ධර්ම දේශනා කරමින් ධම්ම විපාසයෙන් සිටින සදහැති ලෝක දනාට ඒ දහම් ඔසු ලබා දෙන්නට ඒ රෝගයන් නිවාරණය කරන්නට භව රෝග නිවාරණය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ඔබ වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරුවෝ ඉතින් වෙනදා වගේම මේ ටිකක් පන්සල වර්ණනා කළා, පියවත් වර්ණනා කළා. ඉතින් හැම එකක්ම ගිරුවොත් අන්තිමට යන්නේ මගෙන් තමයි. හොඳ ගිරුවත් යන්නේ මගෙන්, නරක ගිරුවත් යන්නේ මගෙන්. හැබැයි මේ හොඳ ASCII මේ කරන ASCII අපේ පුදුමාකාර ශක්තියක් මේක ඇතුලේ තියෙනවා. අපේ දායකතුමාට මේ සිල්පදනේ අපේ අය, ඒ වගේම කුලකට සමිතියේ අපේ දායක අම්මලා ආදී මේ ළමා සමාජයේ දරුවෝ, දහම් පාසලේ දරුවෝ, අපේ පන්සලේ ඉන්න මාමා, ඒ වගේම අපේ ධාර්මික මහත්මයා, ඒ වගේම අපේ ගමේ අපේ සුබපතන්න මේ සේරාංගික ශක්තිය තමයි මේ ආලෝකයක් වෙලා තියෙන්නේ. ඒ නිසා එනලාට තනියම බාර ගන්න කැමති, ඒ වගේම එන හොඳ හැමෝගෙනාම මොකද කරගෙන බාර ගන්න තමයි
ඉඳා ස්වාමීන් වහන්සේ නමක්ම දේශනා කරන්නා වූ මේ සිත සතුටටපත් වුණා. අපේ ආමනේ පෞගේ දවසට අවුරුදු 89ක ස්වාමීන් වහන්සේ වැඩියා. අපේ වංශයට ස්වාමීන් වහන්සේ හැබැයි කිව්වේ ස්වාමීන් වහන්සේ නම් ඒ රම යන්න බෑ කියලා. අනේ ඉතින් මේ අපි මෙතන නවත්තලා මගේ අදිස්ථානයක් තිබුණා කොහොම හරි වන්දනවා. අපවත් වෙන්න ඉස්සලා මම දෝනවා කියලා. කොහොම හරි අල්ලු කරාගෙන හරි වැඩෙනවා. මේ දානේ බාරගත්ත ස්වාමීන් බණ බාරගත්ත දායකයන්ට මට කියනවා මම තමයි කිව්වලා දුන්නේ. ආමුදුර මොකද්ද මේ අපිට කරේ ආමුදුර තල්ලු කරේ ආමුදුර කියලා දුන්නා කියලා. ආසනයේට නැග්ගා වැඩියා වැඩ හිටියා බණ කිව්වා අන්තිමට කට්ටිය ගැසුද ගියා. උන්වහන්සේ දේශනා කරපු දේශනා ඒ තමයි ධර්මය. උන්වහන්සේ අපූර්ව වැඩම කළා. නිකන් පායයන් බැරි විදියට වැඩම කළා සියලු ස්ථාන වන්දනා කරලා බණ ලක්ෂ ගාණක් කියලා දෙනවා. මේ අද තමයි මගේ ජීවිතේ ලැබපු මේ අත්දැකීම ලැබුණේ කියලා සතුටු වුණා. ඉතින් ඒ සතුට අපි හැමෝටමයි. නේද? උන්වහන්සේලාත් මෙහෙම ලැබුණේ අද වෙන්නේ. ඒ සියල්ල අපිටයි. ඉතින් ඒ බව සිහිපත් කරේ පරිස්කාර පූජා කරනතුරු එහෙමනම් සූදානම පරිස්කාර පූජා කරන්නට ඉතින් අම්මලා කිරියම්මලා සේරම රට. ඒ හින්දා හිමිබෙලි ඒ වගේම අපේ අසල්වාසීන් අතර මේ අපේ ඥාති අම්මා කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. ඉතුරුනේ ටික අපහසුයි. ඒ නිසා විශේෂයෙන්ම රේණුකා දමයන්ති මහත්මිය ඔබතුමිය අන්තර්ජාලයෙන් හරි බලාගෙන ඉන්නවා නම් බලා සතුටු වෙන්න. අද ඔබ වෙනුවෙන් අපි මේ පින්කම සංවිධානය කළා. W සුරේන් උපමාලිකා මහත්මිය ඔබතුමියත් බලාගෙන ඉන්නවා නම් සතුටු වෙන්න. ඔබතුමියගේ දේනිය අෂ්ට පරිස්කාරය රැගෙන දැන් මහා ස්වාමීන් වහන්සේට පූජා කරන්නට සූදානම. ඒ නිසා ජීවමාන රත්නයක් වන මහා සංඝරත්නය වන්දනාමාන කරමින් මේ මහා සංඝරත්නයට ජීවිතේ ආරක්ෂා කර ගන්නට අවශ්‍ය අඳුන් කට්ටලය පූජා කරන්නට යෙදෙනවා. ඒ වගේම පරිස්කාරය පූජා කරන ලබනවා. මුදල් පරිත්‍යාග ඒ වගේම පරු පූජාවන් සිදු කරන ලබනවා. ඉතින් අපේ ගෞරවනීය පණිතාම්බුරන් වහන්සේට අපි ඒ පූජාව සිදු කරේ. ඉතින් තවත් මුදල් පරිත්‍යාගයක් තිබෙනවා. ඒ පරිත්‍යාගයේ වාණ්ඩකතුමිය රැගෙන එන්න. ඒ විදේශගතව ඒ අය ඒ මුදල් පරිත්‍යාගය නැවත සිදු කරනවා. ඒ නිසා රේණුකා මහත්මියට ලොකු ආසාවක් තිබුණා මේ පින්කම මුලින් සිදු කරන්නට. W සුදත් අම්බසිරි මහත්මයා සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදන් කරන්නටයි අවස්ථාව උදා කරගත්තේ. ඒ නිසා සුදත් අම්බසිරි මහත්මයා තුළු ඒ පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් නැවත නැවතත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ලබනවා. ඉතින් හෙට දවසේ ධර්ම දේශනාව තබ්බෝ කොස්සේන ප්‍රදේශයෙන් තමයි සිදු වෙන්නේ. තබ්බෝ ප්‍රදේශයෙන් අපේ කල්‍යාණ මිත්‍ර ධම්මදාසී ස්වාමීන් වහන්සේ තමයි වැඩම කරන්නේ. ආවම මොකද දැනගන්න පුළුවන්. උන්වහන්සේ කොළඹ ප්‍රදේශයේ ඉඳන් වැඩම කරන්නේ. ඒ නිසා තව ධර්ම දේශනා කීපයක් තියෙන්නේ. ඒ කීපයට ඇවිදilla සහයෝගය ලබා දෙන්න. ඉතින් ඒ හින්දා අපි මේ විට සෝදානම් මහා සංඝරත්නය වන්දනා කරන්නට හැමදෙනාම පසක පිළිකවලා දුර්වර්ණ ඉස්සරට ඇවිදilla මහා සංඝරත්නය වන්දනා කරමු. මොකද අපිට මේ ලැබෙන සංසාරයේ තවත් එක් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඔබට මහා සඵල වෙන්නා වූ මහා පින්කම මේ සතා කොහොම කාලගියදෙන් පොඩ්ඩක් ගසන්න කිව්වදට එච්චර ආනිසංස ලැබුණා නම් මේ මහා සංඝරත්නය වන්දනා කිරීම මොනතරම් ආනිසංසද. එමනම් ඔබට ආශිර්වාද කළා අභිවාදන සීලිස් නිචම් තාතාව කෙමින් දැන් මහා සංඝරත්නය වන්දනා කරමු.